තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි 2025 දළදා අභිවන්දනා උතුම් නේත්‍ර මංගල්‍ය දළදා දැකුම් මංගල්‍යයේ 7 වෙනි දින අද දවසට සපිරෙනවා. මා මේ හෝරාවේ සිටින්නේ උතුම් වූ සෙන්කඩගලපුර ශ්‍රී නාථ දෙවොල් පරිශ්‍රයේදී මාගේ දකුණු පසින් උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ වාසය කරනවා. මහා සංඝ රත්නය පිළිබඳව අපරිමිත දයාවෙන් ඔබට ඉදිරිපත් කරන්නා වූ මෙකී කරුණු කාරණාවන්හි ඔබට පෙනී යනවා මුළු සෙන්කඩගල පුරවරම කසාවතින් බබලමින් තිබෙනවා ඓතිහාසික විදියට. මහා ජනගඟක් සේම මහානුභාව සම්පන්න අති උත්තරීතර වූ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා වැඩම කරමින් තමන්ගේ පියාණන් වහන්සේ උතුම් ශාස්ත්‍රවරයාණන් වහන්සේ දැක බලා ගන්නවා හා සමානව ජේතවනාරාමයට, වේළුවනාරාමයට, පූර්වාරාමයට ආදී උත්තරීතර වූ ශුද්ධ භූමීන් සඳහා පැමිණෙන වාසේ සිතාගෙන මහානුභාව සම්පන්න වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දකින්නට අපගේ උතුම් වූ බුද්ධ පුත්‍රයන් සැදී පැහැදී සිටින්නා වූ ආකාරයයි මේ ඔබ දකින්නේ. ඉතින් අපි උන්වහන්සේලාට අවසරයි කියා බොහොම පින් ප්‍රාර්ථනා කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේලාට වඩින්නට අවසරයි. තෙරුවන් සරණයි. සැබවින්ම මේ දින 7ක් ගත් කල මේ ස්ථානයට දැනට ස්වාමින්ද්‍රයන්න් වහන්සේලා 5000කට අධික ප්‍රමාණයක් වැඩම කොට තිබෙනවා. සැබෑ ලෙසම කියනවා නම් මේ බුද්ධ පුත්‍රයන්න් වහන්සේලා මුළු ශ්‍රී ලංකා ද්වීපයේ උතුරු තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාම ගමන් කරමින් මේ ස්ථානයට පැමිණෙනවා. ඇතම් ස්වාමින් වහන්සේලා දින 8ක් ඔබ විශ්වාස කරන්න තමන්ගේ දෙපයින් මේ උතුම් වූ ස්ථානයට වැඩම කළ තමන්ගේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ තිලෝගුරු තථාගත ගෞතම ශ්‍රී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ පාරිශුද්ධ වූ 84000ක් ධර්මස්කන්ධය මේ විශ්ව ධාතුවට දායාද කර ඝන ගැජුම් පරයා ගන්නා වූ ගජ ගැජුම් පැරයු සිංහ සෙය්‍යනාදයේ බඳ වූ ශ්‍රී මුව පද්ම කමලයේ සුදේශනා කරන ලද්දා වූ එකී ධර්මස්කන්ධය සුතැන්පත් වූ ග්‍රහණය වූ ආඩ්‍ය වූ අපරිමිත වූ වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දැක බලා වන්දනාමාන කර ඒ නෙත් දැකුම් මංගල්‍යයට තමයි මේ ඉදිරිපත්ව ඇත්තේ. ඉතින් සැබෑ ලෙසම උන්වහන්සේලාගේ අපරිමිත මෙහෙය, අපරිමිත ශ්‍රද්ධාව අතීත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලාගේ රුහිරු ධාතුව කැප කරමින් මේ උතුම් දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කළා සැබෑමයි. එසේනම් මේ උත්තරීතර වූ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලාට අප දීර්ඝායුෂ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. සැබෑ ලෙසම ඔබ වහන්සේලාට තවත් চিරාත් කාලයක් උතුම් වූ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරන්නටත් වන්දනාමාන කරන්නටත් අප ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. මේ අපේ අනාගතය, මේ උත්තරීතර වූ බුද්ධ ශාසනය නොබැතිනම් කවරදාකවත් මේ ශ්‍රී ලංකා ද්වීපයේ දහම් දීපයක් වන්නේ නැහැ. එසේනම් මේ මහා සංඝ ඝනරුවනට අපි ආනිශංස ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. උතුම් ශ්‍රී වාමදන්ත ධාතුන් වහන්සේ දැකුම් මංගල්‍ය 7 වන දිනට ක්‍රියාත්මක වෙනවා. අපේ ගෞරවාදර අපේ හෙට්ටිමුල්ලේ ගරුතර සාරානන්ද නාහිමිපාණන් වහන්සේගේ වැඩම කරවීමෙන් මහානුභාව බල සම්පන්න ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ දැකුම් මංගල්‍යයට මේ උතුම් වූ මහා සංඝ රත්නය වැඩම කොට වදාරන අති උතුම් වූ හෝරාවයි ඔබ නැවත නැවතත් මේ දකින්නේ. කසාවතින් බබලමින් මේ උත්තරීතර වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ වාසය කරන මේ පරිශ්‍රයන් නිරන්තරයෙන්ම ආරක්ෂා කරේ අපගේ මහා සංඝ රත්නයේ ප්‍රමුඛ ගිහි පැවිදි උභය පාක්ෂිකයන් විසින්. දහසකට එහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා වැඩ වදාර කරමින් මේ උතුම් වූ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දැකුම් මංගල්‍ය කරන්නා වූ අන්දමයි ඔබ අප මේ සියලු දෙනාම මේ මොහොතේදී නෙත් දැකුම් කරන්නේ. නෙත් දැකුම් මංගල්‍ය සේම දන්ත ධාතුන් වහන්සේ
ගෞරවතර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වැඩම කරන්නා වූ මේ අසිරිමත් මොහොත මේ අසිරිමත් දර්ශනය දෙස් විදේශ සමස්ත ජනතාවටම ඔබ කොහේ සිටියත් මෙරට එරට අනිවාර්යයෙන්ම දකින්නට ලැබෙනවා. ඔබ දකින්න තැනක සිට සාදු නාදය පවත්වන්න මහා සංඝරත්නය වැඩම කරමින් අති උත්තරීතර වූ වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දැක වැඳ පුදා ගන්නා වූ මේ උතුම් හෝරාවයි ඔබ නිවසේ සිට ඔබට හැකියාව නැතිවන්නට පුළුවන් දන්ත ධාතුන් වහන්සේ දැකුම් මංගල්‍ය කරන්න. ඉතින් ඒත් ඔබ සිතින් උන් වහන්සේව වන්දනාමාන කරනවා. මහා සංඝරත්නය මේ මොහොතේදී වැඩම කරමින් උත්තම ශ්‍රී වාම දන්ත ධාතුන් වහන්සේගේ ඒ උත්තරීතර වූ ස්පර්ශය ලබන්නට පින් කරා. ඒ පින් කරපු සෑම ස්වාමින් වහන්සේ නමක්ම 2500 වසරක් මුළුල්ලේම මේ උත්තම වූ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරන්නට වචනයකින් හරි මේ සංසාර භව චක්‍රය පුරාවටම උදව් උපකාර කරන්නට ඇති. එසේ නැත්නම් මේ අන්දමින් නැවත නැවතත් වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උත්තරීතර උන්වහන්සේලාගේ උතුම් වූ ශාස්ත්‍රවරයන්න් වහන්සේ ගෞතම ශ්‍රී සම්බුදු පියාණන් වහන්සේ දකින්න හා සමානව මෙලෙස පැමිණෙන්නට වඩින්නට හැකියාවක් නැහැ. ඒ සංසාරගත පිනමයි තියෙන්නේ අපේ ගිලන් වූ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා ඒත් එක්කම සාමණේර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා උපසපන් භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලුම මහා සංඝයා මේ මොහොතේදී වන්දනාමාන කරන්නට පැමිණෙන ඒ අසිරිය තමයි ඔබ මේ දකින්නේ. උත්තම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දැකුම් මංගල්‍යයේ 7 වෙනි දිනටයි මහා සංඝරත්නයා වැඩමකට වදාරන්නේ සෙන්කඩගල පුරවරයට. මේ ශ්‍රී ලංකා ද්වීපයේ සෑම ප්‍රදේශයකින්ම සෑම දිස්ත්‍රික්කකින්ම සෑම පළාතකින්ම මහා සංඝරත්නය ස්වකීය ශාස්ත්‍රූවරයාණන් වහන්සේ දකින්න බැහැ දකින්න වඩිනවා හා සමානමයි මේ උතුම් වූ මහා සංඝරත්නය අද දවසේදීත් සෙන්කඩගල පුරවර පිහිටි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඒ දළදා මාලිගාවට මේ අන්දමින් සැපත් වන්නේ. නිරන්තරයෙන්ම මේ දින 7ේදී උත්තම ශ්‍රී වාම දන්ත ධාතුන් වහන්සේ දැක වැඳ පුදා ගන්නට පැමිණෙනා වූ මහා සංඝරත්නයේ ඕනෑ එපාකම් සොයා බලමින් යම් කිසි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ කෙනෙක් සඳහා ඇවිදීමේ අපහසුතාවයේ වැඩම කිරීමේ අපහසුතාවයේ තිබෙන්නේ නම් දළදා මාලිගා කාර්ය මණ්ඩලය විසින් නිරන්තරයෙන්ම එම රෝද පුටු ඒ ආදී දේවල් නිරන්තරයෙන්ම සකස් කරලා තියෙනවා. ඒ වගේම එසේ නැත්නම් අපේ ආරක්ෂක අංශ විශේෂයෙන්ම පොලිසිය අපේ සහෝදර සහෝදරියන් ඒත් එක්කම අපේ
හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ සහෝදරයන් ආදී සියලු දෙනාම ඒ උන්වහන්සේලාව බොහෝම ආදරෙන් පියෙකු රැගෙන යන්නාසේ දරුවෙකු රැගෙන යන්නාසේ ඔබ දැක්ක අපේ වීඩියෝ වල අපේ පටිගත කිරීම වල කොච්චර ආදරෙන් ගරුත්වයෙන් යුතුව ඒ කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරනවද කියලා සැබෑ ලෙසම නිරන්තරයෙන්ම අපේ ආරක්ෂක අංශයන් නොමැති වූවා නම් මේ අන්දමින්ම සංවිධාන ශක්තියෙන් යුතුව සිදු කරන්නට අපහසු වන්නට තිබුණා. අද දවසේ ඔබට පෙනෙන්නේ ඇති දහස් ගණනේ මහා සංඝ රත්නය වැඩම කරන අන්දම බොහොමත්ම සුන්දර දසුණක් නෙත දකින්නට පුණ්‍යවන්ත වන්නා වූ දසුණක් තමයි ඔබ අපි මේ සියලු දෙනාම දකින්නේ. උත්තම ශ්‍රී වාමදන්ත ධාතුන් වහන්සේ දැක බලා වැඳ පුදා ගන්නට තමන්ගේ ශාස්ත්‍රවරයන්න් වහන්සේ ලෙස සිතා වැඳ පුදා ගන්නට මේ වැඩම කරන්නා වූ මහා සංඝරත්නය සැබෑ ලෙසම මේ ශ්‍රී ලංකා ද්වීපයේ ශක්තිය ඒත් එක්කම අපි කියනවා අපේ මුර දේවතාවුන් වහන්සේලා වශයෙන් මේ තමයි අපේ මුර දේවතාවුන් වහන්සේලා එදා වසර දහස් ගණනක් මුළුල්ලේ උත්තම ශ්‍රී වාමදන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගනිමින් තමන්ගේ ලේ ධාතුව කැපකිරමින් පරිත්‍යාගශීලීව ඇතැම් වෙලාවට ඔබ දන්නා විදේශිකයන්ට තමන්ගේ පපුව දෙමින් වෙඩි උණ්ඩයට ආරක්ෂා කරේ මහා සංඝරත්නය තමයි ඒ උතුම් වූ දළදා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. ඒට කදිම සාක්ෂි දරනවා අද දින ඔබ මේ දකින උතුම් වූ සංඝ චීවරය මේ කසාවත අපගේ මේ ශ්‍රවණ ශාක්‍ය පුත්‍රයා වශයෙන් තමයි හඳුන්වන්නේ. ගෞතම සම්බුදු පියාණන් වහන්සේගේ ඒ උත්තරීතර වූ මහා සංඝරත්නය බුද්ධ පුත්‍රයන් විදිහට තමයි අපි හඳුන්වන්නේ. කෙතරම් සුන්දර දර්ශනයක්ද නෙත දකින්නට ඔබ පින්වන්ත කළා. අපි දන්නවා බොහෝ දෙනාට නිවසේ සිට තමයි ගොඩක් වෙලාවට මේ වගේ උතුම් වූ දර්ශන දකින්නට ලැබෙන්නේ. නමුත් කනස්සල්ලට අමනාපයට පත් වෙන්න එපා. ඔබටත් පින ඉදිරියේදී ලැබේවි. නිරන්තරයෙන්ම දන්ත ධාතුන් වහන්සේ දැක වැඳ පුලා ගන්නට ඉදිරියේදී. ඉතින් මේ මහා සංඝරත්නය වැඩම කරන්නේ උත්තම ශ්‍රී වාම දන්ත ධාතුන් වහන්සේ දැක වැඳ පුදා ගන්නට. දළදාභේ වන්දනා 2025 උත්තම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දැකුම් මංගල්‍යයේ 7 වන දින තමයි අද මේ ගත වෙමින් පවතින්නේ. ඉතින් ප්‍රථම කොට භාග්‍ය ලැබෙනවා උත්තම ශ්‍රී වාමදත්ත ධාතුන් වහන්සේ දැක බලා ගන්නට අපගේ මහා සංඝරත්නයේ. ඒ ඔබ දැක්කා ඊටමත් දැවැන්ත මහා සංඝ රුවණක් මේ ස්ථානයෙන් වැඩම කරනවා උත්තම ශ්‍රී වාමදත්ත ධාතුන් වහන්සේ. උත්තම ශ්‍රී වාමදත්ත ධාතුන් වහන්සේ යනු උන්වහන්සේලාගේ ශාස්ත්‍රවරයන්න් වහන්සේ හා සමානවම දැක බලා ගන්නට ඒ පුණ්‍ය බල මහිමය අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලාට ලැබෙනවා. ඉතින් නිරන්තරයෙන්ම රාවණ ක්‍රියේෂන් මගින් මෙවන් වූ යහපත් සාදු සම්මත ක්‍රියාදාමයන් නිරතුරුවම ඔබට මේ දින 7 තවත් දින 3ක් ඉතිරි වී තිබෙනවා. උත්තම ශ්‍රී වාමදන්ත ධාතුන් වහන්සේ දැකුම් මංගල්‍ය අවසන් වන තෙක්ම අපගේ මාධ්‍ය මෙහෙවර නිරන්තරයෙන්ම උතුම් ශ්‍රී වාමදන්ත ධාතුන් වහන්සේ උදෙසා සිදු කරන බව ඉතාමත් ගෞරවයෙන් ඉතාමත් සදහැ සිතින් යුතුව සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. සැබෑ ලෙසම මේ උතුම් වූ මහා සංඝරත්නයටත් ඔබ සියලු දෙනාටමත් දීර්ඝායුෂ නිරෝගී සුවය ලැබේවා. දළදා සමිඳු පිහිටයි.